හෙලෝ තිංකස් අද අපි කතා කරන්නේ මදර්බෝඩ් ගැන. දැන් අපි බලමු මදර්බෝඩ් ටයිප්ස් මොනවාද කියලා. ඒ කියන්නේ සයිස් එක අනුව ITX, micro ATS, ATX, EATS. ඇත්තටම ITS කියන්නේ පොඩි මදර්බෝඩ් එක. MTS කියන්නේ ඊට වඩා මීඩියම් පොඩි එක. ATS කියන්නේ normal size එක. එතකොට EATS කියන්නේ large size එක. අපි motherboard තෝරගද්දි casing එකත් හරියට තෝරගන්න ඕනි. ඒ කියන්නේ motherboard එක size එක micro ATS නම් micro ATS එකට set වෙන casing එකක් තමයි තෝරගන්න ඕනි. ඒ විදිහට ඒ size අනුව casing එක තෝරගන්න ඕනි. හරි. දැන් අපි බලමු motherboard වල තියෙන letters මොනවාද කියලා. motherboard වල තියෙන letters තමයි අපි AMD බැලුවොත් X තමයි high range එකේ තියෙන motherboard letter එක. එතකොට අපි බැලුවොත් එතකොට Intel වල බැලුවොත් Z. අපි දැන් බලමු letters මොනවාද කියලා. AMD වල X B A තමයි letters තියෙන්නේ. Intel වල ඇවිල්ලා තියෙන්නේ letters ඇවිල්ලා Z B H. දැන් අපි බලමු high range එකේ තියෙන motherboard වල motherboard මොනවාද කියලා. එතකොට අපි මේ AMD වල X 870, X 670, X 570, X 370. එතකොට Intel වල ඇවිල්ලා Z 890, Z 790, Z 590, Z 490, Z 390. ඒ පිළිවෙලට තමයි high end motherboard වල letters range එක අනුව යන්නේ. එතකොට AMD motherboard mid range motherboard ඇවිල්ලා B වලින් තමයි හඳුන්වලා දෙන්නේ. B850, B650, B550, B450 අන්න එහෙම තමයි යන්නේ motherboard. ඒ letters එකෙන් ඉවර වෙන motherboard ඇවිල්ලා entry level motherboard. ඒ වලට ඇවිල්ලා RAM slot දෙකයි. එතකොට B letter එකයි X letter එකයි තියෙන motherboard වල ඇවිල්ලා RAM slot 4ක් එක් වෙන්නේ. ඒ කියන්නේ budget range එක අනුව motherboard වල එක features ප්‍රමාණයක් දීලා තියෙනවා. සමහර motherboard වල low end motherboard වල price එක cut කරන්න ඕනේ ඉඳලා මේ අඩු කරලා තියෙනවා. එතකොට අපි AMD and Intel motherboard බලමු. Intel motherboard වල B letters එකෙන් ඉවර වෙන්නේ B860, B760, B560. එහෙම තමයි ඒ motherboard වලත්. ඇත්තටම මේ B motherboard ඇවිල්ලා medium range එකේ motherboard. ඒ වලටත් ලොකු processor දාන්න පුළුවන්. හැබැයි Intel වල B motherboard වල ඇවිල්ලා overclock කරන්න බෑ. Z motherboard එකක්ම තමයි තෝරගන්න ඕනි overclock කරන්න. හැබැයි AMD motherboard වල B850 motherboard ඒ කියන්නේ B50 motherboard වල overclock කරන්න පුළුවන්. එතකොට A620, A320 ඒ වගේ motherboard වල overclock කරන්න බෑ. ඒ වගේම මේ අලුතෙන් ආපු B840, B450 motherboard වල ඇවිල්ලා overclock කරන්නත් බෑ. එතකොට AMD motherboard වල B550 එකේ ඉඳන් තමයි Gen 4 NVMe slot එක දාන්න පුළුවන් විදිහට ආවේ. ඒ වගේම graphic card slot එකත් 11 gen වල ඉඳලා 11 gen and AMD B550 motherboard එකට තමයි Gen 4 slot එක ආවේ graphic card slot එක. එතකොට අපි තෝරගද්දි Gen 4 තියෙන motherboard එකක් තෝරගත්තා නම් තමයි හොඳ දැන් කාලේ හැටියට. ඇත්තටම ස්පීඩ් එකත් වැඩි. ඒ වගේම Gen 5 motherboard ඇවිල්ලා මේ ළඟදී ආපු motherboard. ඒ කියන්නේ
B850 B850 B එතකොට Intel වල නම් B860 ඒ වගේම Z890 Intel වල ඒ වගේම AMD වල ඇවිල්ලා B850 X870 motherboard වල තමයි Gen 5 slot එක තියෙන්නේ. සමහර වෙලාවට B650E කියලා ඉවර වෙන motherboard වල Gen 5 slot එක තියෙනවා. එතකොට ඒ motherboard එකත් තෝරගන්න එකත් හොඳයි. හැබැයි දැන් එන features අනුව B850 X870 motherboard එකක් AMD motherboard එකක් තෝරගන්න එක තමයි හොඳ. එතකොට motherboard එකක අන්තිම letter එක X870E කියලා ඉවර වෙනවා නම් ඒක ඇවිල්ලා large motherboard එකක්. ඒ කියන්නේ ATS එකේ ඉඳන් පොඩ්ඩක් ලොකු motherboard එකක්. මේ කියන්නේ දිගින් පොඩ්ඩක් ලොකුයි. එක දිගට තියෙනවා motherboard. ඒව ඇවිල්ලා E. එතකොට Intel motherboard වල ඇවිල්ලා Extreme කියලා තමයි large motherboard හඳුන්වන්නේ. EATS motherboard. අන්තිමට Extreme කියලා ඉවර වෙන එක. අපි ඒ motherboard තෝරගන්නේ ඇත්තටම ක්‍රියේටර් කෙනෙක් හැටියට motherboard එකක් තෝරගද්දි ඒ motherboard තමයි තෝරගන්නේ. ඒ කියන්නේ content creation, video editing, 3D software ඒ වගේ ඒවා තෝරගද්දි ඒ වගේ motherboard එකක් තමයි තෝරගන්නේ. gaming එකේම extreme motherboard එක තෝරගත්තා නම් තමයි හොඳ. ඒ කියන්නේ high end gaming කරනවා නම් medium කරනවා නම් සාමාන්‍යයෙන් gaming වලට නම් B650 motherboard එකක් හොඳටම ඇති. මම recommend කරන්නේ දැන් නම් gaming වලට Intel motherboard. AMD හොඳයි, future proof upgrade කරන්නත් පුළුවන්. ඒ වගේම අද වෙද්දි Intel වල performance එක boost කරලා දෙන්නේ video editing and 3D software වලට. ඒක හොඳ performance එකක් ලබා දෙනවා. ඒ වගේම අද වෙද්දි මේ වගේ performance ලබා දෙන්න පුළුවන් විදිහට තියෙන්නේ Intel 15 gen processor තෝරගත්තොත් ඇත්තටම Intel 14 gen 13 gen failure එකත් එක්ක oxide එකක් බැඳෙනවා කියලා තියෙනවා. ඒක ඇවිල්ලා physically වෙන දෙයක්. ඒක හින්දා මම දැන් තෝරගන්න කියන්නේ Intel 13 gen 14 gen Intel 14 gen 13 gen තෝරගන්න ඕන high end processor තියෙන motherboard තෝරගන්න එපා. high end ඒ කියන්නේ overclock කරන්න පුළුවන් processor තමයි මේ case වෙලා තියෙන්නේ දැන්. ඒක නිසා අපි තෝරගන්න ඕනි Intel 14 gen 13 gen තෝරගන්නවා නම් අපි medium budget එකේ යනවා නම් K processor නැතුව නිකන් onboard graphics ඒ කියන්නේ Intel i5 12 1400 අන්න ඒ වගේ processor තෝරගන්න ඕනි. K processor වල තමයි ඒ case එක තියෙන්නේ. අපි දැන් බලුවොත් motherboard එක තියෙන features අනුව අපි තෝරගන්න ඕනි මොන කාණ්ඩයට අයත් motherboard එකක්ද කියලා තෝරගන්න ඕනි. ඒ motherboard එක ඇවිල්ලා gaming වලටද editing වලටද 3D software වලටද use කරන්න කියලා අපි තීරණය කරන්න ඕනි. ඒ තීරණය කරන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම් දැන්. gaming වලට නම් තෝරගන්නේ gaming කියලා තියෙන motherboard තෝරගන්න ඕනේ. ඒ කියන්නේ X870 gaming plus Wi-Fi අන්න ඒ වගේ motherboard තෝරගන්න ඕනි. අපි දෙවෙනියට motherboard එකක් තෝරගන්නවා නම් B850 motherboard එක තෝරගත්තට කමක් නැහැ. ඒ කියන්නේ පළවෙනි අපි මේ කියන්නේ budget range එකේ යනුව යනවා නම් B850 motherboard එකක් හොඳටම ඇති latest gen එක. ඒ වුණාට දැන් RAM price range එක අනුව ඒ වගේම දැන් හැම graphic card එකක්ම මිල වැඩි වෙනවා, SSDත් මිල වැඩි වෙනවා. ඒක නිසා AM4 තමයි මම recommend කරන්නේ දැන් කරනවා නම් PC build කරනවා නම් AM4 වල
A520 යන්නේ නැතුව B550 motherboard එකක් දාන එක තමයි හොඳ. මොකද A620 වල A620 A520 වල VRM එක එච්චර හොඳ නෑ. අපි හොඳ heat sink VRM වලට හොඳ heat sink තියෙන motherboard එකක් තමයි තෝරගන්න ඕනි. අද වෙද්දි හොඳම motherboard තමයි VRM හොඳ motherboard තමයි Astrock motherboard. Astrock motherboard මම recommend කරනවා තෝරගන්න කියලා. ඒ වුණා ලංකාවේ වැඩි විකුණන්නේ නැහැ. දන්නවනේ ලංකාවේ business කරන කට්ටියගේ හැටි. ඒ වගේ තමයි ඉතින් කරලා දෙන්නේ. වැඩක් නැති ඒවා තමයි ගෙන්නලා දෙන්නේ. හරියට මේ කළු කඩකාරයෝ වගේ තමයි ලංකාවේ business කරන්නේ. දැන් AliExpress එකෙත් බඩු ගෙන්නන්න බෑ. tax එක වදිනවා. නැත්තම් AliExpress එකේ හොඳ කලින් හොඳ බඩු ගන්න තිබ්බා ඒ වුණාට දැන් ගන්න විදියක් නැහැ. ඇත්තටම මේක හරි ගස්සලා දෙනවා නම් ලොකු දෙයක්. අද වෙද්දි ලංකාවේ බිස්නස් ෂොප් වල කරන දේවල් නිසා අද මිනිස්සු ලොකු අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා PC build කරන්න. ඒ වගේම ආයෙ කියන්න තියෙනවා මේ motherboard තෝරද්දි දැන් අපි අලුත් motherboard එකක් තෝරනවා නම් DDR5 නේ තෝරගන්නේ high end කරනවා නම් ඒක කරනකොට එහෙම තෝරගන්නකොට used DDR5 RAM තෝරගද්දි ඒවත් වැඩි කරලා තමයි විකුණන්නේ used RAM මේ සමහර කට්ටිය නිකම් බොරුවට වැඩි කරනවා ඒකෙන් මිනිස්සු අපහසුතාවයටපත් වෙනවා ඒ වගේ වැඩ නම් කරන්න යන්න එපා අපි දැන් බලමු size එක අන්තිම letter එකෙන් ඉවර වෙන විදිහට තියෙන්නේ I කියලා තිබ්බොත් ඒක ඇවිල්ලා mini ඒක ඇවිල්ලා ITS motherboard එක micro ATS නම් ඒක normal විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් micro M කියලා කුරෙන් ඉවර වෙන්නේ එතකොට ATS motherboard නම් normal විදිහට අකුර ඉවර වෙන්නේ අන්තිමට එතකොට large motherboard එකක් නම් E කියලා ඉවර වෙන්නේ AMD වල එතකොට අපි motherboard එකේ අකුරු අණුව කොහොමද motherboard එකේ gen එක පින් කොච්චරක් තියෙනවද කියලා කියන්නේ කොහොමද කියලා බලමු motherboard එකේ පළවෙනි එකෙන් කියන්නේ gen එක ඒ කියන්නේ කීවෙනි gen එකට අයත් වෙනවද කියලා ඒ වගේම motherboard එකේ කොච්චර පින් තියෙනවද කියලා socket එකේ තීරණය කරන්නේ 1700 නම් LGA 1700 කියන පින් කොච්චරක් තියෙනවද කියන එක 1000 එතකොට අපේ වැඩ අනුව කොහොමද motherboard එක තෝරගන්නේ කියලා බැලුවොත් gaming වලට නම් B850 motherboard එකක් හොඳටම ඇති එතකොට අපි content creation 3D software video editing වගේ කරනවා නම් X870 motherboard එකක් යන එක තමයි හොඳ Intel වල නම් Z890 motherboard එකකට යනවා නම් හොඳ ඒ කියන්නේ මම latest විදිහට කියන්නේ ඊට වඩා අඩුවට යනවා නම් ඒත් Z motherboard එකක් තෝරගන්න. ඒ කියන්නේ video editing මේ වලට එහෙම. ඇත්තටම අනිත් motherboard එක B850 motherboard එක තෝරගත්තට අවුලක් නැහැ. ඒ motherboard උත් හොඳයි. මේ high end processor පාවිච්චි කරන්න පුළුවන්. VRM එක හොඳට තියෙන motherboard එකක් තෝරගන්න. ඒ කියන්නේ 12 කියලා තියෙනවා. ඒ වගේ තෝරගන්න හොඳ heat sink එකක් තියෙන motherboard එකක් තෝරගන්න. ඕගොල්ලන්ට YouTube search කරලා බලන්නත් පුළුවන් හොඳ motherboard මොනවද කියලා. ඔක්කොම round up කරලා තියෙනවා. මම ඉදිරියට ගේන්න බලනවා ඒ වගේ වීඩියෝ එකක්. ඕගොල්ලන්ට benchmark ඔක්කොම පෙන්නනවා. ඒ වගේ එකක් මම කරලා ගේනවා. එතකොට අපි බැලුවොත් motherboard වල create motherboard gaming motherboard කියලා දෙකක් තියෙනවා. එතකොට create motherboard ඇවිල්ලා ProArt gigabyte වල තියෙනවා. ProArt කියන්නේ Asus එකේ gigabyte එකේ Aero කියලා motherboard වර්ගයක් තියෙනවා. ඒවා තෝරගන්නේ content creation 3D software video editing ඒ වගේ workstation PC build එකක් කරන කට්ටිය තමයි තෝරගන්නේ. ඒ වගේ තෝරගන්නකොට අපි තෝරගන්න ඕනි Gen 5
හොඳ SSD දාන්න පුළුවන් ඒවා graphic card slot දාන්න පුළුවන් ඇත්තටම හොඳ features තියෙනවා මේ creator motherboard වල ඒ කියන්නේ USB new gen එක ඒ වගේම graphic card slot new gen ඒ වගේම extra slot තියෙනවා නම් ඒවත් new gen ඒයි ලංකාවේ ඒක නිසා තමයි මම මේ වගේ වීඩියෝස් කරන්නේ එහෙනම් ඉදිරියට හමු වෙමු bye bye guys